හරි. අපි කෙලින්ම මේ විග්‍රහයට යමුකෝ. අද අපි කතා කරන්න යන ගොඩක් අය නොදන්න ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතුම දෙයක් ගැන. ඒ තමයි සාමාන්‍යයෙන් AI පාවිච්චි කරන අයයි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ අර හිලම 100% ඉන්න අයයි අතර තියෙන දෙවන්ත පරතරය. ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් තාමත් AI පාවිච්චි කරන්නේ නිකන් සෙවුම් යන්ත්‍රයක්. ඒ කියන්නේ සර්ච් එන්ජින් එකක් වගේ විතරයි. නිකමට හිතලා බලන්නකෝ ෆෙරාරි එකක් අරගෙන ඒක පළවෙනි ගියර් එකේම දිගටම පදිනවා කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි AI එකක් නිකම්ම සර්ච් එන්ජින් එකක් විදිහට පාවිච්චි කරන එකත්. ඒකෙන් මේ තාක්ෂණයේ තියෙන සැබෑ අතිවිශාල හැකියාව සම්පූර්ණයෙන්ම අපතේ යනවා. ඒක මහා අපරාධයක් නේද? ඉතින් මේකෙදි අපිට පැහැදිලිවම පේනවා මේ මූලික මට්ටමේ, ඒ කියන්නේ පළමු මට්ටමේ චින්තනයයි AI එකේ ඉහළම හැකියාවන් එළියට ගන්න පුළුවන් අති විශිෂ්ට උපාය මාර්ගයි අතර තියෙන වෙනස. මේක නිකම්ම ප්‍රශ්න අහලා උත්තර ගන්නවට වඩා ගැඹුරු උපදේශන ක්‍රියාවලියක් විදිහටයි වැඩ කරන්නේ. නම් අපි යමු අපේ පළවෙනි පියවරට. ඒ තමයි මේ මූලික මට්ටමේ AI උගුල. ඒ කියන්නේ අර කලින් කිව්ව සර්ච් එන්ජින් මානසිකත්වෙන් සම්පූර්ණයෙන්ම මිදෙන එක. දෙවනි පියවර විදිහට අපි කතා කරන්නේ භූමිකාව සහ සන්දර්භය ගැන. ඒ කියන්නේ අපේ AI එකකට නිශ්චිත චරිතයක් ලබා දෙන එක. මේක තමයි හැමදේම වෙනස් කරන පළවෙනි හැරවුම් ලක්ෂ්‍යය. මේක මේ විදිහට හිතමුකෝ. රොබර්ට් ඩවුනි ජූනියර්ට නිකම්ම දෙබස් ටිකක් දීලා කියවන්න කියනවට වඩා ඔයා තමයි අයන් මෑන් ඒ විදිහට රඟපන්න කියලා කිව්වොත් ලැබෙන ප්‍රතිඵලය කොච්චර ප්‍රබලද? අන්න ඒ වගේ AI එකටත් හරියටම චරිතයක් දුන්නාම ලැබෙන ප්‍රතිඵලය 10 ගුණයකින් විතර සාර්ථකයි. මේ උදාහරණයෙන් අපිට තේරෙනවා ඒ වෙනස කොච්චරද කියලා. නිකම්ම අලෙවිකරණය ගැන පැහැදිලි කරන්න කියලා අහනවට වඩා ආධුනිකයෙකුට උගන්වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ මහාචාර්යවරයෙක් විදිහට ක්‍රියා කරන්න කියලා කමාන්ඩ් එකක් දුන්නොත් ඒකෙන් ලැබෙන උත්තරේ අහසට පොළොව වගේ වෙනස්. ඒක ඇත්තටම පුදුම සහගතයි. ඉතින් මෙතන තියෙන වැදගත්ම රහස තමයි මේ සන්දර්භ සූත්‍රය, එමත් නැත්නම් කොන්ටෙක්ස්ට් ෆෝමියුලා එක පාවිච්චි කරන එක. අරමුණ, ප්‍රේක්ෂකයින්, විලාසය සහ ආකෘතිය කියන දේවල් ඔක්කොම එකතු කරලා විධානයක් දෙන එක හරියටම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ නළුවෙකුට දෙන පැහැදිලි මඟ පෙන්වීමක් වගේ නිකම්ම අවුල් ජාලයක් හදනව වෙනුවට මේ ක්‍රමෙන් අපිට හරියටම ඉලක්කයට යන්න පුළුවන්. ඊළඟට අපේ තුන්වෙනි පියවර ඒ තමයි සිතන සහකාරුවෙක් නිර්මාණය කරගන්න එක. ඒ කියන්නේ AI එක නිකම්ම කැල්කියුලේටරයක් වගේ පාවිච්චි කරන්නේ නැතුව ඊට වඩා ගොඩක් ඔබ්බඩ යන එක. මේක අඛණ්ඩව සිදුවෙන ක්‍රියාවලියක්. හිතන්න මුලින්ම අපි ව්‍යාපාරික අදහස් 20ක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් වැඩිම ලාභයක් ගෙන 3ක් තෝරගන්නවා. ඊළඟට ඒක ක්‍රියාත්මක කරන්න පැහැදිලි සැලැස්මක් හදා ගන්නවා වගේම අලුතින් වැඩක් පටන් ගනිද්දි වෙන වැරදිත් කලින්ම අඳුර ගන්නවා. බලන්න මේකෙන් AI එක නිකම්ම උත්තර දෙන මැෂින් එකක් වෙනුවට අපේම උපාය මාර්ගික කණ්ඩායමක් බවට පත් වෙනව නේද? හතරවෙනි පියවරට ආවම අපි කතා කරන්නේ ස්වයං දියුණු කිරීම ගැනයි. මේක ටිකක් භයානක තරම් ප්‍රබල ක්‍රමයක් කිව්වොත් නිවැරදි. මොකද මේකෙන් AI එකට තමන්ගේම වැග විවේචනය කරලා තනියම දියුණු වෙන්න අපි බල කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය බලමු. මුලින්ම YouTube වීඩියෝ එකකට මාතෘකාවක් ලියනවා. ඊට පස්සේ ඒක 5 ගුණයක් ආකර්ෂණීය කරනවා. ඊළඟට මනෝවිද්‍යාත්මකව මිනිස්සුන්ගේ කුතුහලය දැනවන්න ඒක වෙනස් කරනවා. අවසානයේ Mr. Beastගේ වගේ ඊටාම ජනප්‍රිය විලාසයකට ඒක හදා ගන්නවා. මේක හරියටම කොපිරයිටර් කෙනෙක් මනෝවිද්‍යාඥයෙක් වගේ කීප දෙනෙක් එකතු වෙලා එකම අදහසක් ඊටමත් ඉහළම මට්ටමකට ගේනවා වගේ වැඩක්. පස්වෙනි පියවර තමයි මාස්ටර් AI ගුරුවරයා එමත් නැත්නම් ඔක්ස්ෆෝඩ් ඉගෙනුම් ක්‍රමය භාවිතා කිරීම. යමක් ඉගෙන ගන්නකොට මේ විධානය දෙන එක ගොඩක් වැදගත්. මට පියවරෙන් පියවර මේක උගන්වන්න හැම පියවරකටම පස්සේ මට තේරුණාද කියලා බලන්න ප්‍රශ්නයක් අහන්න කියලා කියනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? නිකම්ම කටපාඩම් කරනව වෙනුවට අපේ මොළය වෙහෙශවලා සක්‍රියව ඉගෙන ගන්න පුරුවන් වටපිටාවක් නිර්මාණය වෙන එකයි. අර පෞද්ගලික ගුරුවරයෙක් ළඟ ඉඳන් උගන්වනවා වගේමයි. අපේ අවසාන පියවර එමත් නැත්නම් 6 වෙනි පියවර තමයි AI කවුන්සිලර්. ඒ කියන්නේ එකවර විවිධ මනස් අනුකරණය කරලා වැඩ ගන්න එක. මේක තමයි අපේ බෝනස් හැක් එක. මේ විදිහට ගැටලු විසඳන ක්‍රමය අපිට අර ඇවෙන්ජර්ස්ලා එකතු වෙනා වගේ වැඩක් කියලා හිතන්න පුළුවන්. අයන් මෑන්, කැප්ටන් ඇමරිකා, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ විවිධ හැකියාවන් තියන අය එකම ප්‍රශ්නයක් දිහා විවිධ කෝණවලින් බලනවා වගේ අපිට පුළුවන් AI එකටත් විවිධ විශේෂඥයින්ගේ එකතුවක් විදිහට ක්‍රියා කරන්න කියලා අන කරන්න.
නිකමට හිතන්න මෙහෙම දෙයක් බිලියනපති ව්‍යාපාරිකයෙක් අලෙවිකරන විශේෂඥයෙක් කිසිම අනුකම්පාවක් නැති ආයෝජකයෙක් සහ හැමදේම සැක කරන ਵਿਚාරකයෙක් මේ ඔක්කොම එකතු වෙලා එක මේසයක් වෙටේ ඉඳන් ඔයාගේ අදහසක් ගැන විවාද කරනවා කියලා මේ ක්‍රමයෙන් අපිට බැලු බැලමට පේන්නේ නැති අලුත් අවස්ථා හොයාගන්න වගේම අපේ අදහසේ තියෙන දුර්වලතාත් පහසුවෙන්ම අඳුරගන්න පුරුවන් වෙනවා. ඉතින් මේ ඔක්කොම උපාය මාර්ග දිහා බැලුවම ඔයාලට තේරෙනවා ඇති කොහොමද අපි ලැප්ටොප් එක ඇතුළෙම ඉහළ පෙළේ බුද්ධිමතුන්ගෙන් හැදුණු පෞද්ගලික උපදේශක කණ්ඩායමක් තියාගන්නේ කියලා. ඇත්තලම සාමාන්‍යයෙන් ඩොලර් දහස් ගණනක් වියදම් කරලා මාස ගණන් රස්තියාදු වෙලා ගන්න ඕනේ උපදේශන සේවාවන් තප්පර කිහිපයක් ඇතුළත ලබා ගන්න මේකෙන් අපිට පුළුවන්. ඒක මාරම වටිනව නේද? එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලමු. ඉදිරි දශකයේ ඇතුළත මේ තාක්ෂණය හිතාගන්නවත් බරි වේගකින් දියුණු වෙද්දී අපි තවදුරටත් සාමාන්‍ය පරිශීලකයන් විදිහට අර පළමු මට්ටමේම රැඳී සිටිනවද? එහෙමත් නැත්නම් ඉහළම මට්ටම දක්වා ඉදිරියට ගෙහින් අනාගතයේදී දෙවන්ත වාසියක් අත්කරගන්නවද? තීරණය තියෙන්නේ අපේ අතේ. ඒ ප්‍රබල අනාගතය ගැන හිතන්න ඔයාලට යමක් ඉතුරු කරමින් අද අපේ මේ විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා.